සහාර ඔබතුමා කියපු එකට පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. රාජ්‍ය සේවකයෝ කියන නිකුත් කරන්න බලපත්‍රවලදී ඔබතුමා කියන එක අපි පිළිගන්නවා. ඒක ඒ අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට ගණන් දීමේ නිලධාරීන්ට ඩෙලිගේට් කරලා තියෙනවා. හැබැයි විශ්‍රාමික රජයේ නිලධාරීන්ට යවනකොට ඒක නැවතත් මුදල් අමාත්‍යාංශයේ යටතේම තියාගෙන තියෙනවා. මොකද ඒ ආයතනයේ ඉන්වෙස්ට්මන්ට් පොලිසි මම වැරදි නම් නිවැරදි කරන්න. ඔව්. එතකොට ඒකේ ඒ කියන්නේ යම්කිසි හේතුවක් මතනේ රාජ්‍ය නිලධාරීන් යම්කිසි ආකාරයකට බැඳීමක් තියෙනවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරී යටතේ තියෙන නිසා. ඒ නිසා ඒක පාලනයක් ඇතුව. දැන් මේ කියන මේ බලපත්‍රය නිකුත් කරන්නේ විශේෂිත රාජ්‍ය නිලධාරීන් නොවන ඔවුන්ගේ පාලනයකින් තොර පුද්ගලයන්ට. දැන් ඒක තවදුරටත් තීව්‍ර වෙන්නේ මේක නිකුත් කරනකොට අර මේ බියුරෝ එකේ ලියාපදිංචි නොවන පුද්ගලයන්ට නිකුත් වෙනවා. ඒකත් නිදහස් කර ගන්න ඕනේ. එතකොට කිසිම ඍජු මේ නිකුත් කරාට පස්සේ කිසිම ඍජු පාලනයක් හෝ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. අර ලයිසන් එකත් ඉෂු වුණාට පස්සේ එතනින් ඉවරයි. ඒතරම් අපිට නිරීක්ෂණය වෙන දේ තමයි මේකේ යම්කිසි පාලනයක් ඇති වෙන්න තිබුණා. අර කියන අමාත්‍යාංශයේ නෙවෙයි මුදල් අමාත්‍යාංශයේ යටතේ හෝ ආනයන අපනපාලකට ඒ බලය නැත්තම් මේ කමිටුවේ එහෙමනම් මේ ඔක්කොම නියෝජනය වෙලා තියෙනවා. මම දන්නේ නැහැ මේ කමිටුවේ එහෙම තීරණයක් ගත්තේ කියන එක. එහෙමනම් කමිටුව කම්පිටන්ට් කමිටි එකක් නෙවෙයිද දන්නේ නැහැ. ඒ මට තේරෙන්නේ නැහැ ඒක මොකද්ද එහෙම වෙලා තියෙන්නේ කියලා. ගෞරව ගල්ගානිපතිතුමනි මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද කමිටුව වෙනුවෙන් කමිටුවේ ඇත්තනම සභාපති තත්ත්වය දරුවේ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්තුමෙක්. එතකොට මට මතක විදිහට සාකච්ඡා වුණේ මේක ඩියුටි කන්සෙෂන් එකක් නෙවෙයි. මේක ඉම්පෝටේෂන් එකක්. එතකොට මේක රටේ බෑන් කරලා තිබෙන එකක් ඉම්පෝට් කරන නිසා තමයි විශේෂයෙන්ම මට වඩා මහා බැංකුවේ නියෝජිත මහත්තයා සහ ට්‍රෙෂරි එකේ DST මහත්තයාගේ දැනීම තිබුණා. මට මතක විදිහට එම නිසා තමයි ඒක එක්ස්චේන්ජ් ආනයන අපරණ පාලක තුමා වෙත පැවරුවේ. හරි. ගරු සභාපති මම එතුමා කියපු අදහසට මම එකඟයි. හේතුව තමයි ඒකට වෙන්න ඇති ඒක ප්‍රධානම හේතුව. නැත්තම් මේකට එකපාරම ආනයන අපනයන පාලක මිතන්ට ගේන්න අවශ්‍යතාවයක් නැහැනේ. මොකද මේ ඉන්ඩිවිජුවල් පුද්ගලයන්ට රාජ්‍ය නිලධාරීන් නෙවෙයි වෙනත් පුද්ගලයන්ට. එතකොට මේක යම් කිසි ඉන්ඩිවිජුවලි දෙන්න ඕනේ ලයිසන් එකක් කියන අරමුණක් තමයි එතන තියෙන්න ඕනේ. මොකද දැන් බෑන් කරලානේ තියෙන සම්පූර්ණයෙන්ම. එතකොට මේක බල්ක් විදියට ස්කීම් එකකට ඕපන් කරන්න බෑ. ඉන්ඩිවිජුවල් එක එක්කෙනෙකුට දෙන්න වෙනවා. අර ඒ නිසා මම අර අපේ මෝටර් ට්‍රැෆික් මේ තුමා කියපු ඒකට මමත් එකඟයි. ඒ කියන්නේ ඔබතුමා විගණනගතපුවා මතු කරන්නේ අර සාමාන්‍ය ක්‍රමයේ අනුව ආනයන අපනයන පාලකට අදාළ නොවුනත් මේ ස්කීම් එක විශේෂයෙන් සලකා ආනයන අපනයන පාලකවරයා වෙත පැවරු එක නිවැරදි නිවැරදි හේතුව අර එතුමා කියපු අදහස. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ආනයන නවත්තලා තිබෙන අවස්ථාවක්. ඒකට විශේෂිත ස්කීම් එකකට මේ රාජ්‍ය සේවකයන් නොවන වෙනත් පුද්ගලයන්ට ඉන්ඩිවිජුවල් එක එක්කෙනාට ඉෂුව කරන බලපත්‍රයක් වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිවැරදිභාවය අපි පිළිගන්නවනේ මේ මොහොතේ. එතකොට ඒ නිවැරදිභාවය එසේ තිබියදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ විදිහට මේකට ඍජුව මැදිහත් වීමේ තියෙන නීත්‍යානුකූලභාවය පිළිබඳවනේ දැන් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ඔබතුමා මතු කරන එකත් හරි එතුමා මතු කරන එකත් හරි මෙතන තියෙන ප්‍රශ්නේ ඒක. එතකොට මේකේ අරමුණ මොකද්ද? කවුද මේක පිටුපස්සේ හිටියේ? ඔබතුමා කියන වගේ වෙනත් ව්‍යාජ නේ කළු සල්ලි සුදු කරන ඒවා හරි අපි දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම විදේශ රැකියා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා කවුද කියලා මම දන්නේ නැහැ මේ එවකට හිටු අමාත්‍යවරයා හෝ ඒ ආශ්‍රිතව ඒ කාල පරිච්ඡේදයේ විශාල සමාජ චෝදනාවන් සහ අපාද ලක්වෙච්ච තැනක් එතන. එතකොට මේ ඒකෙම යම් සම්බන්ධයක්ද මේ වගේ ප්‍රශ්න ටිකක් මේ මාතෘකාවත් එක්ක පැන නගිනවා. මම ඒකයි මේ ආරම්භයේදීම මතු කරන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් පැවරූ බලයක් කොහොමද යලි අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් තොරව මේ කියන කෙනෙක් හෝ අමාත්‍යාංශයක් බාරගත්තේ. ඒක විමලවීර මහත්තයාගේ හුදු පුද්ගලික කැමැත්ත නෙමෙයි කියලා මම විශ්වාස කරනවා මහජන නියෝජිතයෙක් විදිහට. මොකද ලේකම්වරයෙක් කටයුතු කරන්නේ තමන්ගේ අමාත්‍ය මණ්ඩල කැබිනට් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිර්දේශන් හෝ මඟ පෙන්වීම මත. ඉතින් ඒක මෙතන හරියට නිරෝල් වෙන්න ඕන මොකද්ද මේ වෙච්ච පටලැවිල්ල කියන එක. ගරු සභාපතිතුමා මම අර ප්‍රශ්න කරේ ඉස්සෙල්ලා
22 දෙසැම්බර් 28 නිලධාරී කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකේ සමාජිකයෝ ඉදිරියේ මහින්ද සියවර්ධන ලේකම් මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ විමල වීර මහතා, තිලක වීර මහතාගේ සෙනවිරත්න මහතා, කපිල සේනානායක මහතා. මෙන්න මේ 5 දෙනාගේ කමිටුවක්. මේකෙන් යම් කෙනෙක් අද මේ සභාව නියෝජනය කරනවාද කියලා තමයි මට දැනගන්න ඕනකම තියෙන්නේ. කතා කරා. මම නියෝජනය කරනවා. මම සාමාජිකාරී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරයා. නෑ මේ නම ඇත්තේ මොකද්ද? DDP සේනානායක. නෑ එහෙම නම් කපිල සේනානායක මහතා නේ. නෑ එහෙනම් මම වෙනත් කමිටුවක් ගැන සමානයි. මම කියන්නේ මේ කමිටුව. ගරු සභාපතිතුමනි මේ දැන් විදේශ ශ්‍රමිකයන් හා සම්බන්ධ කාරණාව මේකෙන් මතුවන්නේ. හැබැයි ඒ කාල වකවානුව තුළ මේ පුද්ගලයන් විදේශගත වෙලා ඉඳපු අයටද මේ වරප්‍රසාදය ලැබිලා තියෙන්නේ නැත්නම් ඒ කාල වකවානුවේ විදේශගතව නොහිඳ ලංකාවේ ඉඳපු අයටත් මේක ලැබිලා තියෙනවද කියලා දැනගන්න අවශ්‍යයි. ඒක තමයි අපේ වාර්තාවේ කියවෙනවා 4 දිනක් ගැන. අපිට තහවුරු වෙලා නැහැ මේ පුද්ගලයෝ රට ගියයි කියලා. අපි නිරීක්ෂණය කරේ ඉමිග්‍රේෂන් ඇන්ඩ් ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ දත්තත් එක්ක අපි චෙක් කරා මේ පුද්ගලයෝ රටින් බැහැර වෙලා ගිහිල්ලා තියෙනවද කියලා. ওই පීරියඩ් එක තුල. ඒක අපිට නිරීක්ෂණය වුණේ නැහැ. ඔය කියන 4 දිනක් සම්බන්ධයෙන් ඔවුන් රටින් බැහැර වෙලා තියෙන බව. සභාපතිතුමනි මට මේක මේ ඊළඟ අධ්‍යයනයට යන්න ඉස්සෙල්ලා පොඩි අදහසක් ගන්න අවශ්‍යයි. මේකේ දැන් මේ කියපු සියලුම කාරණා එක්ක අපිට පැහැදිලි වෙන්නේ මේ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ආනයනපන පාලක වෙත පැවරකින් තොරව මේ කම්කරු විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් විසින් කටයුතු පවරා ගැනීම අර වෙනත් වූ බලපෑමක් මත අධිකාරී බලය අවභාවිතා කිරීමක් කියලා තමයි අපිට මම හිතන්නේ මෙතන අපිට දැන් තීරණේ දැනෙන්නේ මට හිතෙන්නේ. මම හිතන්නේ එතන අපි හිතුවොත් ඒක අවභාවිතා කිරීමක් කියන එක තමයි අපිට මෙතන පැහැදිලි කරන්නේ යම්කිසි බලපෑමක් එක්ක. ඉතින් තමයි මම හිතන්නේ ඉතින් යන්න වෙන්නේ. ඔව්. මොකද මගේ වාර්තාවෙත් පැහැදිලිව මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා ඔහුට අතිවිච්ච බලය අතික්‍රමණය කිරීමක් විදියට අපි නිරීක්ෂණය කරනවා. කියන්නේ මේකේ මම මුලදී ප්‍රශ්න කරෙත් මේ කැබිනට් පේපර් එක හදන තැන ඉඳලම මේක ඇතුලේ දෝෂ සහිතයිනේ. එතකොට මේ ක්‍රියාවලිය මේ ඉදිරියට කරගෙන ආවෙම Tamanට අවශ්‍ය විදියට මේක Tamanගේ අතර ගන්න කියන එක හරි පැහැදිලි. මේකේ දෝෂ සහිතයි. ඒතර එතන ඉඳලම මේ නිලධාරීන් මේකෙන් එකට වගකිය යුතු නිලධාරී මගහැරලා Tamanගේ අතට මේකේ බලය ගන්න කැබිනට් පේපර් එක නිර්මාණය කිරීම ඉදිරිපත් කිරීම ඉඳලම මේ ඇමතිවරයා සහ ලේකම්වරයා යම් ක්‍රියාවලියක නිරත වුණා කියන එකත් පැහැදිලි වෙනවා. ඒතර මනුෂ්‍ය නායකකාර කියන ඇමතිවරයාගේ වමනාව මේ ලේකම්වරයා ඉටු කරා කියන එකක් තමයි මේක ඇතුලේ කියවෙන්නේ. ඒක අපි මතු කරගන්න ඕනේ. ඒතර කැබිනට් පේපර් එක ඇතුලේ තියෙන දුර්වලතා ටික. ඒතර මේ දුර්වලතා නිවැරදි කරන්න නිලධාරී විදියට මැදිහත් වෙලා නැහැ. මුදල් අමාත්‍යාංශයට ප්‍රශ්නයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශ දැන් ආනයන අපනයන පාලකයට මේක පවරපු වගකීම් සම්බන්ධයෙන් යම් නිසි ක්‍රියාමාර්ග සිදු වෙන්නේ නැති වෙනකොට ඒකට අවශ්‍ය බර තැබීම් කරන්න දෙන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම් මේක පිළිබඳ පසුවිපරමක් කරන්න ඕන. හැබැයි ඒක සිදු වෙලා නැහැ. ඒතර මේ ක්‍රියාවලිය වෙලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ යම් එකඟතාවය ඇතුව තමන්ගේ තෝරාගත් පිරිසකට මේක ඇතුලේ අවස්ථා හදලා තියෙනවා. දැන් ඊළඟ කාරණේ කතා කරද්දී අපිට පැහැදිලි වෙන්නේ ඒක. ගරු සභාපතිතුමනි එක ප්‍රශ්නයක් තියෙනවා. මේකේ දැන් කමිටුවේ නිර්දේශය එනවනේ ආනයන අපනයන පාලකට මේකේ වගකීමක් තියෙනවා කියලා. එතකොට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්තුමාට බලය පවරලා හෝ මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න කියලා කොයි වෙලාවක හරි අමාත්‍ය මණ්ඩල තීරණයක් එනවද? මේ ගොනුවලින් වාර්තාවන තොරතුරු අනුව සභාපතිතුමනි එම නැවත අනුමැතියක් ලබා ගැනීමක් සිදු වෙච්ච බවට එතකොට මොන තත්ත්වයක් යටතේද කම්කරු අමාත්‍යාංශ ලේකම්තුමා 2/2022 කියන චක්‍රලේඛය නිකුත් කරන්නේ? ගරු මන්ත්‍රීතුමියනි මට ඒ ගැන මොකද මට බාර දෙන්න සම්පූර්ණයෙන් පස්සේ ඉඳන් මට නෑ ඔබතුමාගේ ගොනුවල නිරීක්ෂණය වෙනවද දැන් වෙනත් කණ්ඩායමකට වගකීමක් හෝ බලයක් පවරලා යම් කිසි නිර්දේශයක් එනවා.
මෙතුමා කිව්වා වගේ ඒක සාමාන්‍ය පටිපාටියෙන් පරිබාහිර ක්‍රියාවලියක්නේ. එතකොට මේ නිර්දේශය ආවට පස්සේ ඒක වෙනස් වෙන්නේ. එතකොට මේ වෙනස් වීම මොනම අවස්ථාවක හෝ රාජ්‍ය ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් මේ කළමනාකරණය කිරීමක් වෙන්නේ. එතකොට මොනම අවස්ථාවක හරි මේ නිර්දේශය වෙනස් වෙන්න එක්කෝ අපිට එන්න වෙනෝනේ අමාත්‍ය මණ්ඩල තීරණයක් හෝ යම්කිසි ඉහළ බලධාරියෙක්ගේ නියෝගයක්. එතකොට එහෙම ලේඛනයක් ඔබතුමා සතු ගොනුවේ නෑනේ. නෑ. එතකොට දැන් අපිට මොකක්ද පැහැදිලි කරගන්න තියෙන්නේ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ අදාළ චක්‍රලේඛය මේ 2/2022 නේ ඒකේ අංකය. එතකොට මේක ඉදිරිපත් කරන්නේ මොන පදනමක් යටතේද? ඒක පැහැදිලි කරන්න තරම් ප්‍රමාණවත් තොරතුරු මේ ගොනුවේ නැහැ. මේක පටන් අරන් තියෙන්නේ 2000 මේකත් ඡායාපිටපත් එකතු කරපු ගොනුවක්. අපිට බාර දෙන ගොනු වලින් පළවෙනි ගොනුව විදිහට තියෙන්නේ මේකේ ඡායාපිටපත් වලින් එකතු වෙලා තියෙන්නේ. මේකේ මම පොඩ්ඩක් ඒකට දැන් මේකට අදාළ මුල් ලිපි ගොනු කෝ? මේකට අදාළ අපිට බාර දීපු මුල් ලිපි ගොනු නම් ඉගෙන ගන්න තිබුණේ මේ වෙනකොට අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත බාර දීලා තියෙනවා. ඒකේ අන්තර්ගත වෙලා තිබුණේ ඔය චක්‍රලේඛය නිකුත් කරන මොහොතේ කෙටුම්පතකින් තමයි මේක පටන් ගන්නේ මේ ගොනුවේ. කියන්නේ අතින් සටහන් කරලා ඒක සංශෝධනය කරපු කෙටුම්පතකින් තමයි මේ ගොනුව ආරම්භ වෙන්නේ. ඊට අමතරව මේ නිකුත් කරපු පිටපතක් මේ ගොනුවේ අන්තර්ගත වෙලා නැහැ. එතකොට දැන් මේකේ අර පළවෙනි කෙටුම්පත හදලා මුදල් අමාත්‍යාංශයේ සහ මේ මහ බැංකුවේ අනුමැතියට යවනකොට ඒකේ 6.3 ඡේදයේ මේක තියෙනවා මේ පර්මිට් එක ඉෂුව කරන ඒ බලය අමාත්‍යාංශයට තියෙනවා කියන එකක් මේකේ සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ කිසිම නිරීක්ෂණයකින් මේකට විරුද්ධතාවයක් පළ වෙලා මේ කෙටුම්පත අනුමත වෙලා එනකොට ඒකේ මේ ඡේදය තිබුණා. ඒ ආකාරයෙන්ම තියෙනවා. තිබුණා. ඔව්. ඒක නමුත් තියෙන්නේ මට මතක විදිහට ඒකේ තිබුණේ අමාත්‍යවරයා කියලා. මේක මේ බලය තියෙනකොට ඒක අමාත්‍යවරයා දාන්න එපා. මේ අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශ ලේකම්වරයා කියන විදිහට වෙනස් කරන්න කියන නිරීක්ෂණයක් තමයි ඇවිල්ලා තිබුණේ. එතකොට මේ නිරීක්ෂණය අනුව සංශෝධනය වීමක් වෙනවද? එතකොට අර අමාත්‍යවරයා කියන එක අයින් වෙලා මේක අමාත්‍යාංශය කියලා විදිහට මේ ඒක මට හරියට එතකොට ලේකම්තුමිය මේ කෙටුම්පත සකස් කරන්නේ කාගේ දැනුම් දීමක් පරිදිද? මේ කෙටුම්පත කියන්නේ 2022 අංක 8 මේ 2022 අගෝස්තු කියලා දාලා හිස් දාතමයක් සහිත ඩ්‍රාෆ්ට් කියලා තියෙන එකනේ. එතකොට මේක සකස් කරන්නේ කාගේ දැනුම් දීමක් පරිදිද? මම හිතන්නේ දැන් අමාත්‍යවරයා කියලා නම් කරලා නිර්දේශ කරන්නේ කවුද? නෑ ඒක මේක ඩ්‍රාෆ්ට් එක කොහේ හරි තැනක අමාත්‍යවරයා කියන සඳහනක් තිබුණා ඒක අයින් කරන්න කියලා නෑ ඒක තමයි චක්‍රලේඛයේ ඔබතුමිය කියන්නේ ඔය. ඔව් චක්‍රලේඛයේ නේද? ඩ්‍රාෆ්ට් එකේ චක්‍රලේඛය. ඔව් චක්‍රලේඛයේ. ඒතකොට චක්‍රලේඛයේ ඩ්‍රාෆ්ට් එකේ අමාත්‍යවරයා කියලා සාමාන්‍යයෙන් අපි දන්න තරමින් නම් ඔය බලපත්‍ර නිකුත් කිරීම අමාත්‍යවරයා වෙන්නේ නෑනේ. ඒතකොට ඒක සාමාන්‍ය පොදු කරුණක්. මම දන්නේ නෑ ලේකම්වරයා නේ ඔක යවනවා ඇත්තේ නිරීක්ෂණ වලට නේද? එතකොට ඒක ඩ්‍රාෆ්ට් කරලා ඇත්තේ ලේකම්වරයා කියලා අපි උපකල්පනය කරොත් ඔහුගේ අධීක්ෂණය ඔහු පරීක්ෂා කරා කියන උපකල්පනය කරොත් සාමාන්‍යයෙන් දන්නේ නැද්ද මේ ලේකම්වරයෙක් මේ අමාත්‍යවරයෙකුට බලපත්‍ර නිකුත් කරන්න බෑ කියන එක. ඒක ඒ අවධියේදී මම මේක මං හිටියේ නැහැ. නෑ ඔබතුමියට නෙමෙයි. මේ අනිත් එක තමයි මේකේ විගණකාධිපතිතුමා සමා වෙන්න මේ ලේකම්තුමිය මේකේ විගණකාධිපතිතුමා වෙලා තියෙන්නේ දැන් කියන්නේ කොහොම වුණත් මේක විමල වීර මහත්තයාගේ අකුරු වෙන්න පුළුවන්. නමුත් මේක මනෝෂ නානායක්කාරගේ සර්කියුල එකක්. හරිද? ඇත්ත කතාව. නේ? මේක ඇවිල්ලා මොකද දැන් අමාත්‍යංශ ලේකම්තුමෙක් හෝ තුමියක් නොදන්නව නෙමේනේ බලතල කොහොමද පැවරෙන්නේ අමාත්‍යංශ ලේකම්වරයාට කියලා. ඒක ඉතා පැහැදිලිව දන්නවා. ඒ නිසා අර කෙටුම්පතේ මේගොල්ලෝ ඍජුවම යවනවා ඔබතුමාලා කියන වගේ අමාත්‍යවරයා කියලා. හැබැයි අර නිර්දේශات එක්ක නිරීක්ෂණත් එක්ක ඊට පස්සේ මේ චක්‍රලේඛනේ නිකුත් කරද්දී තහවුරු කර ගැනීමේ බලය කම්කරුවා විදේශ රැකියා අමාත්‍යාංශ සතු වේ කියලා නිවැරදි කරලා තියෙනවා. මේ තියෙන්නේ මොකක් හරි කොලේ වහලා ගහන්න ගහපු ගේම් එකක් තමයි දැන් මේ පත්තු වෙලා තියෙන්නේ පත්තු වෙන්නේ. ඇත්ත කතාව. එතකොට මේක ඍජු අමාත්‍ය මණ්ඩලයේ සතු බලය
අතික්‍රමණය කරලා අමාත්‍ය මණ්ඩලය සතු බලය කියන්නේ අයතාලිස හෝ අනීතික ලෙස පාවිච්චි කරලා මේ හිටපු අමාත්‍යවරයා කම්කරු අමාත්‍යවරයා කරපු සැලැස්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ විනිශ්චය වෙන්නේ විභාග වෙන්නේ මගේ දැනීම අනුව. ඉතින් නැත්තම් මේ මෙච්චර මේ වේජය කියන්නේ දැන් සභාපතිතුමා අරක මට හිතෙන්නේ තහවුරුනාද කියන එක ප්‍රමාණවත්ව කියන්නේ දැන් මේක විශේෂ තත්වයක් නිසානේ ආනයන අපනයන පාලකවරයා වෙත මේ බලය පවරලා තිබුණේ. එතකොට මේ කම්කරු අමාත්‍යාංශයට මේක පවර ගන්න නැවත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් සංශෝධනය කරා නම් ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ සභාවට ගන්න. එතකොට අපිට මේ ප්‍රශ්නේ එක අදියරක් අවසන් කරගන්න පුළුවන්. මේ මතම ප්‍රශ්න කිරීම එතකොට අවසන් වෙනවා. මම ගරු මන්ත්‍රීතුමනි එහෙම පත්‍රිකාවක් නෑ. දැන් ඒක අපේ අතිරේක ලේකම්තුමියත් ඒක පැහැදිලි කරානේ. එතකොට එහෙම නෝට්ටු අර චක්‍රලේඛය නෝට්ටු කැබිනට් කියලා දාලා චක්‍රලේඛය ඇතුලේ මේ ලේකම්වරයා මේක නිකුත් කරනවා කියලා කියන එක ඒක අනුමැතියක් නෙවෙයි. මම මේක මගේ බලය අතික්‍රමණය කිරීම. මම කැමැති දැනගන්න ඇත්තරම දැන් මේ සාකච්ඡාව සම්බන්ධව අපි දීර්ඝව මේ මූලික කාරණා සම්බන්ධයෙන් මේ චක්‍රලේඛය සම්බන්ධව අනුමැතිය හරිද නැවැරදිද කියන කාරණා සම්බන්ධයෙන් වර්තමාන ලේකම්වරයා මේ ගැන දරන අදහස කොමක්ද? ඩීජී සාමාන්‍යයෙන් චක්‍රලේඛනයක් හදනකොට ඒක අමාත්‍යාංශයේ ලේකම්ට ඒ බලය තියෙන්නේ අමාත්‍යවරයාට නෙවෙයි. සාමාන්‍ය චක්‍රලේඛේ එහෙම තමයි තිබිය යුත්තේ. කැබිනට් අනුමැතියක් ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බලය මෙතන පැහැදිලිව තිබුණානේ බලපත්‍ර නිකුත් කිරීම ආනයන අපන පාලක වෙත පැවරීම කියන කාරණේ කැබිනට් ඩිසිෂන් එකක් විදිහට තියෙනවනේ. එතකොට ඒක උල්ලංඝනය කළා අමාත්‍යාංශ ලේකම් විදියට චක්‍රලේඛ නිකුත් කිරීම ගැටලුවක් නැහැ. නෑ එහෙම කරන්න බෑ. මම මේ සභාපතිතුමා ගරු මන්ත්‍රීතුමනි චක්‍රලේඛයන් නිකුත් කරන්නේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත. ඒතකොට රජයේ ප්‍රතිපත්තිමය තීරණය ගන්නවා ඒක ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයෙන් කරන්න ඕනේ. ඒතකොට ඒ නිසා අමාත්‍යාංශ ලේකම්වරයාට තමයි චක්‍රලේඛ නිකුත් කිරීම බලය තියෙන්නේ. මම මේ චක්‍රලේඛයේදී නැති බලයක් අරගෙන වරලා මම මේක නිකුත් කරනවා කියලා කියන්න එහෙම විගණාධිපතිතුමා සභාපතිතුමා මම යෝජනාවක් කරනවා. දැන් අපි මේ ප්‍රශ්න කරමින් තියෙන්නේ මෙහි පරිපාලනමය දෝෂයක් පිළිබඳ සහ මෙහිගේ අක්‍රමිකතා ක්‍රියාවලියට තාම අපි අත තිබ්බේ නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා අර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව උල්ලංඝනය කිරීම පිළිබඳව අමාත්‍යවරයාට හෝ අදාළ කෙනෙකුට යම් මතන නිර්දේශයක් දෙන්න පුළුවන් නම් ඒක අවසන් කරලා රෙකෝඩ් කරලා ඊළඟ අදියරට යමු කියලා. මොකද මේක ඉතා පැහැදිලි අමාත්‍ය මණ්ඩල ප්‍රතිපත්තියක් උල්ලංඝනය කරලා තියෙනවා කියන කාරණාව. මට මේ සභාපතිතුමා පොඩි තව කාරණා දෙකක් තියෙන. එකක් ඔය මෙතන අපේ කස්ටම් එකේ කවුද ඉන්නේ? ඔබතුමා මේ දැන් මේ වාහන ගේන්න බෑන් කරලා තිබුණ කාලය තුල වාහන කස්ටම් එකෙන් නිදහස් කරලා තියෙනවද? එකක් දෙකක් හරි කීයක් හරි? මේකට අදාළව මේකට අදාළව නේ මං කියන්නේ වෙනත් නෑ එහෙම විශේෂ මේ වාහන බෑන් කරලා තියෙනකොට අපිට මේ නෑ එහෙම නෑ නේද? ඒතකොට ඔබතුමා මට කියන්න කොමසාරිස්තුමා මේ වාහන ලියාපදිංචි කරලා තියෙන දේ කාලය තුල පොඩි මම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් විශේෂ අවස්ථා මත විශේෂයෙන්ම දැන් එම්බසිස් වල වාහන ඒ වගේම මට අපිට මතකයි පොලිසියට ගෙන විශේෂ වාහන තෝගයක් ගෙන්නවා. අන්න ඒ අවස්ථාවල රජයේ අවසර ඇතුව දීලා තිනවා. සාමාන්‍ය විදිහට ආනයනය කරේ නැහැ. ඔබතුමා මට කියන්නේ එහෙම රෙජිස්ටර් කරලා තියෙන දේ කාලය තුල ඒ මොනවද? ඒ අර කිව්වා වගේම පොලිසියට ගෙන ආපු ඉතිගාවට CTB එකට ගෙන ආ බස් ඉන්දියන් මේවක් යටතේ එතකොට ලංකාවේ නිෂ්පාදිත ඇසෙම්බල් කරපු වාහන තියෙනවා. එහෙම මේ ට්‍රාන්ස්ෆර් කිරීම කරන්න පුළුවන්. පුළුවන් නේ. ඒක මේ 2021 6/20 දින මට හිතන්නේ මෙන්න මේ BMW රථය කස්ටම් එකෙන් රිලීස් කරලා තියෙනවා රථ දෙකක් නේද? එතකොට ඒක මේ පැවරීමක් කරලා තියෙනවා මෙන්න මේ අයට. එක්කෙනෙක් මිස්ටර් යෝසිත රාජපක්ෂ කනිෂ්ක රාජපක්ෂ නම්බර 114 වලව්ව මැදමුලන්. එතකොට තව එකක් තියෙනවා අනිත් එක ඒකත් වලව්වකට මෙහෙම තියෙන්නේ. මම දන්නේ නැහැ කවුද කියලා මේ. මිස්ටර් චානුක උපේන්ද්‍ර රත්වත්ත එකක් තව එකක් තියෙනවා උඩහ වලව්ව කිරිබත් කුඹුර අසන්ති බණ්ඩාරනායක තදික නමට තියෙන තව ඒ කොයි කාලෙද මන්ත්‍රීතුමා වෙන්නේ? ඈ කොයි කාලෙද මේ 2000 මේක 2021 ඈ
බෑන් පීරියඩ් එක මට හිතෙන්නේ ඔව් බෑන් පීරියඩ් නේ 2021 6/20 යෝසිත රාජපක්ෂ ඊට පස්සේ ඒක ගිහිල්ලා දිගටම ගිහිල්ලා එම පැවරින් ගොඩක් ගිහිල්ලා ඊළඟ දැන් මේ වෙලාවේ යම් කිසි කෙනෙක්ගේ අතේ වාහනේ තියෙනවා. ඒතර BMW රථ ගෙනල්ලා තියෙනවා. EV රථ ගේනනේ මේ ස්කීම් එක. සභාපතිතුමනි දැන් ශ්‍රී ලංකා රේගු විසින් නිදහස් කරන සියලුම වාහනවල විස්තර අපේ දත්ත පද්ධතියේ තියෙනවා. ඕක බලලා අපිට කියන්න පුළුවන් මට දැනට තියෙන තොරතුරු අනුව මීට කලින් නීතිය යම් රේගු නීති උල්ලංඝනය කරලා ගෙනාවයි කියලා සැකපිට කලින් අත්අඩංගුවට අරගෙන විමර්ශන අවසන් කළා නිදහස් කරපු වාහන විව හැකි. කෙසේ වෙතත් අපේ දත්ත පද්ධතියේ සියලුම විස්තර තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට වාර්තාවක් දෙන්න පුළුවන්. ඒක මේ නම්බර එකක් තියෙන වාහනේ. අවශ්‍ය නැහැ. CAB 73 73 එකක් අනිත් එක CAB 71 71 ඔබතුමාට වගකීමෙන් ප්‍රකාශයක් කරන්න පුළුවන් දේ තහනම් කරපු කාල සීමාව තුළ අර අත්‍යවශ්‍ය වාහන හැර වෙන වාහන ගෙනාවේ නැහැ කියලා තහවුරුවක් දෙන්න පුළුවන්ද? කිසිම වෙන පුද්ගලිකව අපි ආනයන කරන්න දුන්නේ සභාපතිතුමනි ඒ විශේෂ අවසරය මත ගෙනාපු වාහන ඇරෙන්න. අර කලින් සඳහන් කරගවේ මේ වාහන එතකොට ඔබතුමාලා හොයලා බලලා අපිට දෙනවද? මේක දැන් මේ කියන වාහන කීපයක් හොඳයි තියෙනවනේ. දෙන්න පුළුවන් සර්. ගරු සභාපතිතුමනි අපි අර ප්‍රශ්නගත කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් කරන්න අවශ්‍යයි අමාත්‍යාංශ පැත්තෙන්. මේකේ දැන් අදාළ චක්‍රලේඛයේ නිකුත් වෙනකොට මුල් අවස්ථාවේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ කියන එකට අර්ථ නිරූපණයක් දීලා තිබුණා. ඒක කොයි විදිහටද දීලා තිබුණේ මේ චක්‍රලේඛයේ බලපාන කණ්ඩායම කවුද කියන එකට? මේ වාහන ගෙන්වීමේ අවසරය ලැබෙන කණ්ඩායම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තිබුණද මෙන්න මේ කණ්ඩායමටයි මේ අවසරය හිමි වෙන්නේ කියලා? ඒ අමාත්‍ය මණ්ඩල සටහනේ තියෙන්නේ ඒ කවදද ලේකම්තුමිය ඒක දාලා තියෙන්නේ 2022 8/8 එදා තමයි අර සම්පූර්ණයෙන්ම මේක ක්‍රියාත්මක කිරීමේ තීරණය අරන් තියෙන්නේ කැබිනට් එක. ඒකේ සේවයේ නියුතු කියලානේ තියෙන්නේ. ඒතර රැකියාවක නියුතු ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට. එතකොට ඒකේ නිශ්චිත කාලයක් දීලා තියෙනවද? කාලයක් දීලා නැහැ. එතකොට ඒක හඳුනා ගන්නවද ඔබතුමිය මේ ඒ ඇතුලේ තිබුණු දුර්වලතාවයක් කියලා? ඔන්ලයින් රැකියා කරන අයටත් අදාළද? නෑ ඒක අදාළ නැහැ. මේ ඒකට වෙනම කැබිනට් පේපර් එකක් ගියා පස්සේ ඉල්ලීම් ඇවිල්ලා මේ ලංකාවේ ඉඳලා ඩොලර් රුපියලට ඒකට කැබිනට් එකෙන් අනුමැතිය ලැබුණේ නැහැ. අපි මේ ලංකාවේ ඉඳලා ඩොලර් රුපියලට දීමක් කරේ නැහැ. කොහොමටත් මම හිටියේ බොහොම මම බලපත්‍ර 180ක් විතර වගේ නිකුත් කරන කාල සීමාවේ තමයි හිටියේ. ඊට පස්සේ මම මෙතනින් අයින් වුණා. හරි දැන් මේ කිසිම නිර්දේශයකට අයත් නොවූ විගණකාධිපතිතුමා විසින් හඳුනා ගන්නවා 4 දෙනෙකුට වාහන නිකුත් කළා කියලා. ඔබතුමාලා ඒක පිළිගන්නවද? නැත්නම් මේ නිකුත් කරපු 1077න් 77ක් ගියාට පස්සේ 1000කගේ නම් ලේඛන විස්තර තියෙනව නේද? කියන්න තියෙනවද? තියෙන්න ඕනනේ. ඔව් 921ක් ඒකේ ඔව් තුරු එකතු කරලා අපහු ඒ කියන්නේ මොකද අපිට සමහර ලිපිගොනු ඒ කියන්නේ අද එනකොට ඒ 1000 තොරතුරු නැද්ද? නෑ වාහන අපි නිකුත් කරපු බලපත්‍රත් එක්ක ගත්තාම වාහන 921ක් ගෙන්නලා තියෙනවනේ. ඔව් 971කට අදාළ බලපත්‍ර කොපි තියෙනවා. ඒකත් එක්ක මේ තහවුරු කිරීමක් කරලා එව්වා. ඒකත් එක්ක මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒකම නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරපු බලපත්‍ර 77. නෑ ඒක තමයි දැන් අපි අතර අපිට ලිපිගොනු වලින් ඒ සංඛ්‍යාව තහවුරු වෙන්නේ නැහැ. ඊට යම්සි වෙනසක් තියෙනවා. මේ අර නෑ ඒතකොට ඒක තමයි එතන ඒකනේ මෙතන තියෙන අභ්‍යන්තර පාලනය අපි මේ මතු කරන ප්‍රධානම කාරණාව ඒකනේ. දැන් ෆයිල් කීයක් නැද්ද? දැන් මේක මේ නිකන් බලපත්‍රයක් නෙවෙයිනේ නිකන් කොල කැල්ලක් නෙවෙයිනේ මේක. මේක බලපත්‍රයක්. ඒතකොට ඔබතුමාලා හොඳටම දන්නවනේ රාජ්‍ය නිලධාරීන්ට ඔය ඩෙලිගේට් කරලා තියෙන පවර් එක යටතේ දෙන බලපත්‍රයක් නිකුත් කරනකොට කොච්චර ලොකු සිකියුරිටි ෆීචර්ස් ටිකක් මේක ඇතුලේ දානවද කියලා. කොපිස් කීයක් කොතන නිකුත් වෙනවද කියලා.
તો කොහෙන් හරි මේ එකක් ට්‍රේස් කරන්න පුළුවන් නේ. එහෙමනේ මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ. එතකොට එහෙමවත් අවම ක්‍රමවේදයක් ඇයි මේක මෙතන ආවේ නැත්තේ? අනිත් මේ වාහන ලක්ෂ ගණනක් ගෙනලා නෙවෙයිනේ. වාහන 1000ක් නේ. අනිත් එක මේක බරපතලම කාරණාව වෙන්නේ මේ සම්පූර්ණයෙන්ම රටට වාහන ගෙනීම නවත්තලා තියෙන අවස්ථාවක පුදුම මේ මිනිස්සු ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන වෙලාවක වාහන ටිකක් මේ 1000ක් විතර ගෙන්නන්න අවසරය දීම තුල ඒ අවසර බලපත්‍රය කොච්චර වටිනාකමක් තියෙන බලපත්‍රයක්ද මේ? ඒකේ විගණ මේකේ තේරෙනවානේ මේක ගෙනල්ලා තියෙන මේ බලපත්‍රයට ගෙනල්ලා තියෙන වාහන වලේ වටිනාකමත් හිතා ගන්න පුළුවන් නේද? ටෙස්ලා, BMW, Benz මේවන ගෙනල්ලා තියෙන්නේ. ඒකේ විගණකාධිපතිතුමා මෙහෙම චූට්ටක් මේ ප්‍රශ්නේ දැන් අර කිව්වා වගේ වාහන 1000න් 971ක් අපේ අතිරේක ඒකන්තුව මතු කරනවා වගේ 971ක බලපත්‍ර පිටපත් තියෙනවා. ඒ කියන්නේ 971ක් ඉෂුව වෙලා කියන එකනේ. එතකොට 971ක් නිකුත් කරලා තියෙනවා. ඒකෙන් RME එක මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 699ක් ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට එකක් අර 971න් 699 අඩු කරාම ඉතුරු ප්‍රමාණය අදාළ වාහන ලංකාවට ගෙනහැල්ලා තියෙනවද ගෙනහැල්ලා තවමත් ලියාපදිංචි නොකර තියෙනවද කියන කාරණාවක් තියෙනවා බොහොම පැහැදිලි. ඒ කියන්නේ 971ක් බලපත්‍ර පිටපත් තියෙනවා විදේශ සේවා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වෙලා තියෙන 699යි. ඒ අතරමැද 300කට ආසන්න ප්‍රමාණය වාහන මෙරටට ගෙන්නලා තියෙනවද ඒවා ලියාපදිංචි වෙලා තියෙනවද කවුරු ගාවද තියෙන්නේ ගෙන්නලා නම් මොන හරි අපි ගාව ඩීටේල් එකක් තොරතුරක් තියෙනවද කියන එක. හරි ඒ සංඛ්‍යා දත්තත් එක්ක උත්තරයක් දෙන්න බලන්න ඔබතුමාලා අදාළ අංශ කවුරු හරි බලධාරී මේක වාර්තා කරලා තියෙන ඉතින් අවසාන තොරතුරු වල හැටියට 921ක් වාහන ගෙන්නලා තියෙනවා. RMA එක 699ක් ලියාපදිංචි කරලා තියෙන්නේ කවද දිනටද? මේක තියෙන්නේ මේ කවද මාර්තු 11. මාර්තු 11. අපිට ඇවිල්ලා නැහැ තාම. රෙජිස්ට්‍රේෂන් එකට ඇවිල්ලා නැහැ. උනේ කියලා අපිට කියන්න ඔබතුමාලා. ගැටලුවක් තියෙන තැනක් තියෙනවා. ඒ බලපත්‍රයේ නිකුත් කරනවා වාහන ආනයනය කිරීම LC ඕපන් කරන්න ඕනේ 2024 6:30ට. ඒ කියන්නේ අන්තිමට ඉතුරු නිකුත් කරපු කණ්ඩායමේ තියෙන්නේ 2024 6:30ට කලින් වාහනේ ණයවර ලිපිය නිකුත් විවෘත කරන්න ඕනේ. සැප්තැම්බර් 30 වෙනකොට වාහනේ ආනයනය කළා මොටර රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි කියලා විධිවිධානයක් පනවලා තියෙනවා. ඒ විධිවිධානයේ බැහැර වෙලා ලෝක සම්බන්ධයෙන් නඩු දෙකක් අපිට තියෙනවා මේ වෙනකොට මේ දාලා තියෙන නඩු දෙක. අර ඔබතුමා කියපු ඒ විධිවිධානයෙන් බැහැර වෙලා මොටර රථ දෙපාර්තමේන්තුවේ මාර්තු 11 වෙනකන් කොහොමද ලියාපදිංචි කර ඔබතුමාලට වෙන මොකක් හරි බලපෑවීමක් කරලා තියෙනවද ඒකට අදාළ? ඒක මම හිතන්නේ ඒකට තමයි කිව්වේද සැප්තැම්බර් 30න් පස්සේ අපි වාහන රෙජිස්ට්‍රේෂන් කරන එක නැවැත්තුවා ඔය පර්මිට් එක යට තියෙනවා. නවත්තලා අපි අමාත්‍යාංශයේ ලේකම්තුමා හරහා මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. දැන් ඊට පස්සේ අපිට ඉදිරිපත් වෙන ලියාපදිංචි කිරීම කොහොමද අපි කරන්න ඕනි කියන එකට උපදෙස් දෙන්න කියලා. මොකද හේතුව අර බලපත්‍රයේ සඳහන් වෙලා තියෙන සැප්තැම්බර් 30ට ප්‍රථම ලියාපදිංචි කරන්න කියන්නේ. ඒ කියන්නේ ආවද වාහන ප්‍රමාණය ආවා. කියන්නේ ආගමන මේ මෙතන කස්ටම් එකෙන් ඒ කියන්නේ මේ වාහන බලපත්‍ර නිකුත් කරපු 971ම අපි රට තුලට ආනයනය කියන්නේ රට තුලට ඇතුළත් කරගෙන තියෙනවද? 921යි ඇවිල්ලා තියෙන ඊට අමතරව තව වාහන 4ක් රේගු බහරේ තියෙනවා මේ කොන්දේසි. එතකොට 971න් 699ක් රෙජිස්ටර් නම් තව 222ක් අන්රෙජිස්ටර් මේ ලියාපදිංචි නොවි තියෙන්න ඕන රට තුල. එතකොට දැන් මේ කාල සීමාව ඇතුළත එවැනි ලියාපදිංචි නොවුණු වාහන කොයි ආකාරයකද පවතින්න පුළුවන් තත්වය කවුරු සතුවද කවුරු ගාවද රජයේ භාරයේද ගෙන්නපු කෙනාද මොකක් හරි මොකද දැන් ඒක තහනම් නම් එදාට පස්සේ මේක එක්ස්පයර් වෙනවා නම් ඒතකොට එදාට පස්සේ තියෙන වාහන සම්බන්ධයෙන් පූර්ව අධ්‍යයනයක් කරන්න එපා නේද? ඒක ගෙන්නන්න ඇත්තටම අවසරය දුන්න පුද්ගලයා තමයි මේ වැඩේ බාර ගන්න ඕනේ. දැන් එතනදී ડોකියුමන්ට් නැහැ කියලා කියන්න බෑනේ. නලේසි මේක ආයතන 34ක් තිබුණට ඒන් 170ක් ගෙනෙත් තියෙන ආයතන දෙකක්නේ.
ආයතන 34ක් ලියාපදිංචි කරගෙන තිබුණට ඉන් 70%ක්ම කෙනෙක් තියෙන ආයතන දෙකක්. මොකක්ද ඒ ආයතන දෙක? 70%ක් මෙන් වාහන කෙනෙක් තියෙන ආයතන දෙකක් නේ. මොකක්ද ආයතන දෙක? තොරතුරු ලැහැටියට මන්ත්‍රීතුමනි ඕවර්ලෑන්ඩ් ආයතන එක ආයතනයක් අපිට ලිපිනයත් එක්කම කියන්න ඕවර්ලෑන්ඩ් ඔව්. කොහෙද තියෙන එක? ඒ ආයතන 34 නාම ලේඛනේ පොඩ්ඩක් අපිට දෙන්නකෝ. ආයතන 34 වාහන නාම ලේඛනේ පොඩ්ඩක් කියවන්න. මේක තියෙනවනේ. අපි ආයතන දෙක කියන්නේ ඔටෝමොබයිල් ඔටෝ කැපිටල් කියලා එක ආයතනයක් තියෙනවා. ඔටෝ කැපිටල්. ඔව්. මට පොඩි වෙලාවක් දෙන්න මේ ගරු මන්ත්‍රීතුමනි මේ ලිපිනේ මොනවද දෙන්නම් එක. අර නැවත අර වාහන 22 පිළිබඳව ඒ දත්තය කවුරු සතුවද තියෙන්නේ කවුද ඒක නිරෝල් අදහසක් මෙතනට දෙන්න ඕනකම තියෙන්නේ මේ රටේ කොහෙද මොකක්ද ඒකට වෙලා තියෙන්නේ මේ ආයතන දෙක වාහන 640ක් ආනයනය කරලා තියෙනවා 640 ඒ ආයතන දෙක නේද ඔව් ඒක නියු 640 පහසුකම් සපයලා තියෙනවා මේ වාහන 640. ඒතර දැන් ඉතිරි වාහන 300කට ආසන්න ප්‍රමාණය තියෙන්නේ කාගේ ළඟද? ලියාපදිංචි නොකළ වාහන තියෙන්නේ කා ළඟද? මොන ආයතනයේ සතුවද කියලා අපිට අදහසක් දුන්නා. එහෙම ඇසෙස්මන්ට් එකක් කරලා තියෙනවද කියලා ඔය ගෙන්නන්න බලපත්‍රය දින්කුත් කරපු ලේකම්වරයා. දැන් ඔක සෙප්තැම්බරේ අවසන් වෙනවා. සෙප්තැම්බර් අවසන් වෙනකොට Taman ළඟ දත්ත තියෙන්න එපැයි. මෙන්න මෙච්චරක් අපි බලපත්‍ර නිකුත් කරා මෙන්න මෙච්චරක් ගෙනල්ලා තියෙනවා. මොකද දැන් එතුමා පෞද්ගලික ඍජු අධීක්ෂණයට තියෙන මේක කරේ. තව එකක් තියෙනවා මේකේ තියෙනවා විස්තර දක්වා නොමැති 34ක්. ඒ කියන්නේ විස්තර දක්වා නොමැති කියන්නේ ඒ කියන්නේ ලිපි ගණුක් මොනවත්ම නැහැ. විස්තර නැති නිසා අපිට නිරීක්ෂණය කරන්න බෑ. ගෙනල්ලා තියෙනවා. ඒවා ගෙනවද නැද්ද කියලාවත් කියාගන්න නෑ. 34 කියන්නේ මේ ආයතනයේ නම ලිපි ගණු ඉදිරිපත් නොකරපු ඒවා නේද? ආයතනයක නමක් නෑ. ගෙනල්ලා තියෙනවා. ඒක ඍජුව ගේන්න ඇති කියලා මට හිතෙනවා. මොකද අර පහසුකම් සපයන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය කියලා නෑනේ. එහෙම නේද? මම වැරදි නිවැරදි කරන්නේ. ඔව් මුල් ටිකේ ඒ පහසුකම් සපයන්න නම් රෙජිස්ටර් කරගත්තා. හැබැයි පහසුකම් රෙජිස්ටර් සපයන්න නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ මැදිහත් වෙලාම ගේන්න ඕනි කියන එක අනිවාර්ය කරලා නෑනේ. ලිගලකාධිපතිතුනි මට පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ඇත්තටම මම මේකට සටහනක් දාලා තියෙනවා. මම මේ පිටපත් තියාගත්තා. ඔය ලියාපදිංචි කිරීම කියන කාරණාව ආපුවහම මම මේකට විරුද්ධ වුණා. ඒ කියන්නේ මං කිව්වා එහෙම ලියාපදිංචි කරන්න අමාත්‍යාංශයකට බලයක් නැහැ කියලා හිට. මම මේකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා අපිට මේ අනුමැතිය ලැබිච්ච කැබිනට් පත්‍රිකාවෙන් හෝ වාහන ආනයනකරුවන් කියන්නේ පහසුකම් සපයන්න ලියාපදිංචි කිරීමේ බලයක් අපිට පැවරලා නැහැ. එහෙම තියෙනකොට මේක කරන්න බැහැයි කියලා. ඒ කියන්නේ සමහරක් වෙලාවට අවස්ථාව ආවා මෙහි ඉන්න දේශීය නියෝජිතයා පවා රෙජිස්ටර් කරගන්න ඕනේ කියන තැනට. ඊට පස්සේ මම මේක ලියලා තියෙනවා මේ වාහනයක දේශීය නියෝජිතයා එයාට තමයි හොඳටම ඔතොරිටි එක තියෙන්නේ ගෙන්නන්න එහෙම කියලා මම එහෙම සඳහනක් දාලා තියෙනවා. ඇත්තටම ලියාපදිංචියක් දුන්නේ නැහැ. මොකද මම කල්පනා කරා ඔක එහෙම මේ අමාත්‍යාංශ විදිහට දුන්නොත් ඒගොල්ලෝ ඒක ගිහිල්ලා ප්‍රදර්ශනය කරලා මේක ඒගොල්ලන්ට වාසියක් කරගන්නවා. ඒ හින්දා අර වෙබ්සයිට් එකේ දාලා යම්කිසි ආකාරයක කෙරුවට එහෙම රෙජිස්ට්‍රේෂන් ප්‍රොසීඩියර් එකක් කම්ප්ලීට් කරේ නැහැ. ඒකට මම මැදිහත් වීමක් උනේම නැහැ. ඇත්තටම මේකේ අවසාන නිගමනය තමයි මේක බලපත්‍රයන් නිකුත් කිරීමේ මුවාවෙන් මේක කරලා තියෙන ව්‍යාපාරයක්. මේ කාරණා ටික ඔක්කොම පුදුමලා කියවගෙන යනකොට ඕනෑම පුද්ගලයෙකුට නිරීක්ෂණය වෙන ප්‍රධානම කාරණාව තමයි මේක බලපත්‍රයක් නිකුත් කරන්න ඔය ඒක ඉස්සරහට දැන් මේක හොඳ චේතනාවෙන් කරපු දෙයක් විදියට පෙනුනට අවසානයේ වෙලා තියෙන්නේ මේක කීප දෙනෙක් එකතු වෙලා කරපු ව්‍යාපාරික ස්වරූපයකට අරන් තියෙනවා. ඒක ඒ වෙලාවේ හොඳ ව්‍යාපාරයක් නෙමෙයි. මොකද වාහන ලංකාවේ නැහැ. වාහන ටික ගේන්නේ. ඒතකොට ගේන වාහනත් උපරිම වැලියු එක තියෙන තිසිකෝපී වාහන, ඉලෙක්ට්‍රික් වාහන ඒ වෙලාවේ ලංකාවේ තත්ත්වයක්. විගණකාධිපතිතුමා මේකෙන් පොඩ අපට නිරෝල් කරලා දෙන්න විනාඩියක් අරගෙන වාහන 699න් මෙතුමන්ලගේ තොරතුරු අනුව 640ක්ම ලියාපදිංචි සමාගම් 35න් හරි 45න් හරි ආයතන දෙකක් විසින් තමයි ආනයනය කළා තියෙන්නේ. එතකොට වාහන ආනයනය කිරීම සඳහා පහසුකම් සපයලා තියෙනවා. ආනයනය කරත් නැද්ද කියලා දැන් දන්නේ. එතකොට වාහන 59ක් තමයි වෙනත් ආයතන වලට බෙදලා ගියා නම් ගිහිල්ලා තියෙන්නේ. එතකොට අර ආයතන දෙකක් විසින් ඒ තරම් ප්‍රමාණයකට පහසුකම් සැලසීම සම්බන්ධයෙන්
මොකක් හරි විශේෂ මේ ක්‍රියාවලිය තුළ ඔබතුමා මතු කරා මේකේ අර ඊටාම කියන්නේ රට පැත්තෙන් හිතපු දියුණු කියන්නේ මේ සාධනීය චේතනාවක් මුල් කරගෙන ඒක යටත වෙනත් ව්‍යාපාරික අරමුණක් ඉටු කරගෙන තියෙනවා කියලා මේ රාජ්‍ය ප්‍රතිපාදන ටික පාවිච්චි කරගෙන. ඒතොර මේ ආයතන දෙකක් මේ තරම් ප්‍රමාණයකට පහසුකම් සපයන්න අමාත්‍යවරයා එක්ක මොකක් හරි විශේෂ ලැබඳියාවක් හෝ සම්බන්ධයක් සහිත ආයතනද මේවැ දිගු පළල අපට පාර්ලිමේන්තුවේ බලය සහිත මේ ගිණුම්කාරක සභාව විදියට ආයතන දෙකක් මෙහෙම ගෙනහැල්ලා තිනවා. ඒ ආයතන ගැන මොකක්වත් අගම්මුලක් දන්නේ නැතුව අපි මේක පාස් කරලා යන එක ඇතුළේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද සමබර වීම අනිකුත් ආයතන ආනයනකරුවන්ට මොකක් හරි සාධාරණයක් වුණාද නැද්ද යම් බලහත්කාරකින් මේක සීමා කරලා තියාගෙන තිබුණාද ඒවා නිරවුල් නැහැනේ. අපි මේකට යම් සිද්ධි යටපත් වෙවි තමයි මේක ඉස්සරහට ඇදෙන්නේ. ගරු සභාපතිතුමා දැන් ආයතන 34ක් ගැන සඳහන් වෙනවනේ. එතකොට පහසුකම් සපයන්න විදිහට වාහන 640ක් ආනයනය කෙරෙන්නේ ආයතන දෙකක් කරහා. මේ ආයතන තෝරා ගැනීමේ යම් ක්‍රමවේදයක් තිබුණද? මම හිතන්නේ මේක මම තව පොඩ්ඩක් මේ විදිහට මේ ඔක්කොටම දාලා පොඩ්ඩ එකතු කිරීමක් කරන්න කැමතියි. මේ විගණන වාර්තා විගණනාධිපති විසින් මේ ඔපු වාර්තාව මේ සම්පූර්ණ යම් මට්ටමකට මේක අධ්‍යයනය කරලා මෙතන මම හිතන්නේ නිලධාරීන් පැමිණිලා ඇත්තේ මේක අධ්‍යයනය කරලා. අපි ඇත්තටම මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතන පැමිණිලා ඉන්න රජ්‍ය නිලධාරීන් අපහසුතාවටපත් කිරීමේ අරමුණ නෙවෙයි මේ ප්‍රශ්න කරන්නේ. අපි ඇත්තටම ප්‍රශ්න කරන්නේ මේක රජයේ ඉතාමත්ම වැදගත් ආයතනයක් සහ මේක තුළ තිබෙන කාරණා සම්බන්ධයෙන් මහජනතාව ඉතාම අවබෝධයෙන් සහ ඉන්නේ මේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ විශ්වාසයක් නැහැ. මේක බිස්නස් කරන ආයතනයක තමයි ගොඩක් තැන්වලදී මිනිස්සු අතර තියෙන මතය. ඒ නිසා මම අහන්න කැමතියි දැන් ඔබතුමන්ලා මේක අධ්‍යයනය කරලා පැමිණලා තිබෙනවා නම් අපිට අර ඉස්සෙල්ලාම අහ ප්‍රශ්නෙටම තාම හරියට උත්තරයක් ලැබුණේ නැහැ. අර 4 දෙනෙකු වෙනුවෙන් විද්‍යුත් ආයන බලපත් නිකුත් කරලා තිබෙනවා විදේශගත නොවූ අය. ඒ මම හිතා ඉතින් ඉඳලා පටන් ගත්තා නම් මේක අධ්‍යයනය කළා දාවේ ඒ 4 දෙනා සම්බන්ධව අවබෝධයක් තිබෙනවද? ඇයි එහෙම වුනේ? ඒක අපි ඉවර කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. නැත්නම් වගකීම් යුතු නිලධාරියෙක් ඉන්නවද? ගරු විගණනාධිපතිතුමනි මේ කියන්නේ දැන් ওই විමර්ශන කටයුතු මේ වෙනකොට යන විමර්ශන කටයුතු වලට තොරතුරු සපයන්න මම ඒක හොයපු හින්දා මේ මම කරුණු ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ 4 දෙනාගේ ලිපි ගොනු වල වුන් රැකියා කරන බවට දීලා තිබුණා මේ ලේඛනයක්. ඒක හැම දෙනෙක්ගෙම විදේශ රැකියාවක නියුතු බවට සනාථ කරන ලේඛනයක් අරන් තිනවා. ඒ ලේඛනය පදනම් කරගෙන තමයි මේ පර්මිට් එක නිකුත් කිරීමේ කටයුතු කරලා තියෙන්නේ. මේ පුද්ගලයන්ගේත් එහෙම අරන් තිනවා. කොට අපරාධ විමර්ශන කොට්ටාශ 3 යටතේ මේ සම්බන්ධයෙන් වන විමර්ශනයේට ඒ ගොනු වල මුල් පිටපත් සහ සියලුම මේවා මේ වෙනකොට බාර දීලා තිනවා. ඔවුන් අපෙන් නැවත තහවුරු කර ගැනීමක් කරලා දෙන්න කියලා තිනවා. විදේශගත වීම සම්බන්ධයෙන් අපි හරහා එක ඩොකියුමන්ට් එකක් අරගෙන ඊට අමතරව දැන් අපි අපවසරයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචියක් අරගෙන දුන්නා. එතකොට ඔබතුමන්ලාට දීපු අංකය නෙමෙයි අපිට 360ක් ලියාපදිංචි විදිහට තමයි තොරතුරු හම්බුනේ. ඒ තොරතුරු සහ කස්ටම් එක අලුතෙන්ම දීපු තොරතුරුත් එකතු කරලා තම අර ඒක හදමින් යන මොහොතක ඉන්නේ මේ අතරේකලේකම්තුමා චූටි මේ ඔබතුමා මතු කරා චූටක් ඔබතුමා මතු කරා රැකියා කරන බවට දැන් පෙර මන්ත්‍රීතුමා මතු කරේ ඒ බාහිර අය කවුද කියන එක පිළිබඳව. එතකොට රැකියා කරන බවට ලේඛන දීලා තියෙනවා කියලා ඔබතුමා කියන්නේ ඒ 4 දෙනා. ඒ 4 දෙනා ඔවුන් විදේශ රැකියාවක නිරත බවට ඒ 4 දෙනාගේ නම් ඉදිරිපත් කරන්නකෝ. ඒ 4 දෙනා ඉදිරිපත් කරන එක තමයි වැදගත් දෙයක් තියෙන්නේ. ඒ 4 දෙනාගේ නම් ලිපිනයන් මේ ටික ඉදිරිපත් කරන්න බලන්න කවුද කියලා. අපි නම් ටික ඉල්ලගමු. නම් ටික ඕනේ. මට ABCD කියලා දාගමු. අපි නම් ටික ඉල්ලගමු. සභාපතිතුමනි මට පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද? මම ලැප්ටොප් එක අරගෙන ආව ওই තොරතුරු ඔක්කොම අරගෙන අපිට දෙන්න මේ ගරු මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නෙට පිළිතුරක්. මේ පහසුකම් සපයන ආයතන තෝරගත්තේ යම් පදනමක් මතද? මොකක්ද ඒ පදනම? ඔබතුමාගේ ගොනුවේ එහෙම සඳහන් වෙනවද මේ ආයතන 34 තෝරාගෙන තියෙන්නේ මොන පදනම යටතේද? එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාවලියක් කරහද මේ ආයතන ටික සම්බන්ධීකරණයක් කරගෙන තියෙන්නේ? ඒකේ නිරවුල්ව සටහන් වීමක් නැහැ. ගරු මන්ත්‍රීතුමියනි මේ තොරතුරු ඇනලයිස් කරලා බැලුවාම මොකද මේ ඔය හා සමානව ප්‍රශ්න දෙකක් මගෙන්
මේ CID එක අහන්න ඇහුවා. ඒකෙන්ද කියන්නේ එතකොට ඒකදී දැන් අපි සාමාන්‍යයෙන් ගොනුවක සටහන් තියෙනකොට පිළිවෙලකට සටහනක් තියෙනවා මෙන්න මේ කරුණු උඩින් මෙන්න මෙහෙම අනුමැතියක් හෝ මෙන්න මෙහෙම බලධාරීත්වයකට මෙහෙම කටයුතු කරනවා කියන එකක්. එහෙම සටහනක් මේ ආයතන තෝරා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය වෙලා නැහැ. ඒකේ වෙබ් අඩවියේ පළ කරපු දැන්වීම සහ ඒකට ආපු තොරතුරු ටික තියෙනවා. ඒ තොරතුරු වල එක එක ආයතන ඉදිරිපත් කරලා තියෙන ටික සාරාංශගත කිරීමක් විදියට හැදිලා නැහැ. ඒකේ තියෙන්නේ නම් ටික අරගෙන මෙන්න මේ ආයතන කියලා නාම ලේඛනයක් හදලා තියෙනවා. එතකොට අර ආයතන දෙකකට වාහන 640ක් සම්බන්ධයෙන් සේවා සැපීමේ පහසුකම් සැපීමේ අවස්ථාව හම්බ වෙනවනේ. ඒ ආයතන දෙක විශේෂ වෙන්න මොනවා හරි ඒ සම්බන්ධයෙන්වත් තොරතුරක් ওই ගොනුවේ ඇතුළත් වෙන්නේ නැද්ද? ලේඛනවල එහෙම මේ අන්තර්ගත වීමක් වෙන්නේ නැහැ. ඊළඟට මට එක තව ගැටලුවක් තියෙනවා. අතිරේක ලේකම්තුමියගේ මම ඉස්සෙල්ලත් ඇහුවා විදේශ ශ්‍රමිකයා කියන එක අර්ථ දැක්වීමක් කරනවා කියවනේ. ඔබතුමිය අර ඒ දිනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න මොන දිනයකේද ඒක දක්වලා 2022 අගෝස්තු 8 වෙනිදා තමයි මේ අමාත්‍යවරයා සටහනක් ඉදිරිපත් කරන්නේ අර තීරණය ගන්න දවසේ. එතකොට අතිරේක ලේකම්තුමිය ඒක කෙටුම්පතක් විදියට ඉදිරිපත් වෙනවනේ. කෙටුම්පතක් නෙමේ. එතකොට මම ඒ කාලේ වෙනකොට සම්බන්ධ වෙලා හිටියේ නෑ. මේක ගිහලා තියෙන්නේ 8යි 2022 අගෝස්තු 8. මට අගෝස්තු 29 වගේ දවසක තමයි අර මං කිව්වේ මේක සම්බන්ධයෙන්. එතකොට ඒක ඒ 8යි 8 ලිපියට පිළිතුරු ලිපියක් ඇවිත් තියෙනවා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවෙන් 2022 8:30. නෑ එතකොට දැන් අමාත්‍ය මණ්ඩලයෙන් මේ තීරණය දෙනකොට මුදල් අමාත්‍යාංශයේ මේ මං හිතන්නේ මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ ගන්න බැරි වෙන්න ඇති. මං හිතන්නේ 8:08 තමයි කැබිනට් එක තිබිලා තියෙන්නේ. එතකොට එදා තමයි මේක ටේබල් කරලා නමුත් කැබිනට් තීරණයේ තියෙනවා ඒ කියන අමාත්‍ය මණ්ඩල සටහනේ සියලු කාරණාත් අන්තර්ගත වෙලා තමයි මේ තීරණය දෙන්නේ කියලා. එතකොට මේකේ අර විදේශගත ශ්‍රමිකයා කියන එක වෙනස් වෙලා දිනන මං කියපු ලිපියේ මට ඔබතුමියකින් දැනගන්න ඕනේ ශ්‍රී ලංකාවේ ඒකේ එනවා මෙම අර්ථ නිරූපණයට විදේශ රටක සොයන් රැකියාවක නියුක්ත පුද්ගලයෙකු මෙන්ම ව්‍යවසායකයෙකුද අදාළ වේ යන්න ඉවත් කර ඒ වෙනුවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ ශ්‍රමිකයන් පමණක් මෙම යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබයි යන්න ඇතුළත් කිරීම සුදුසු බව නිරීක්ෂණය කරමි කියලා. ඒ අනුව කුමන හෝ අවස්ථාවක සංශෝධනයක් වෙලා තියෙනවද ලේකම්තුමිය? කැබිනට් තීරණය ඊට වඩා ප්‍රබලයි කියලා. ප්‍රබලයි. නමුත් කැබිනට් තීරණයේ සංශෝධනය වීමක් මේ නිර්දේශ මතවත් වෙනස් වීමක් වෙන්නේ නැහැනේ. හරි ලේකම්තුමිය මේකේ මතු කරන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමිය දෙවෙනි කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරපු දේ මේක හරි පැහැදිලි. මනුෂ්‍ය නායකකාර හිටපු ඇමතිවරයා යාට ඕන විදිහට වාහන ගේන්න ඕන විදිහට නීතිය වෙනස් කරලා තියෙනවානේ. දෙවන කැබිනට් පත්‍රිකාවේ තියෙනවා ඊතර රැකියාවක නියුතු ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වාහන ගේන්න අවශ්‍ය පහසුකම් දෙන්න කියලා. ඒතර දැන් මේකේ කෝට් කරන්න පුළුවන් අපිට ඊතර රැකියාවක නියුතු කෙනෙක්නේ. ඒකට මෙන්න මේ ඇප්ලිකේෂන් බලන්න මේවා ගැන පරීක්ෂණ කරන්න මොකක් හරි ඔබතුමියලගේ අමාත්‍යාංශය ඇතුලේ මේ රැකියාවක නියුතු අයද කියලා තහවුරු කරගන්න ක්‍රමවේදයක් තිබුණාද? ඒකට අදාළ කරන කණ්ඩායමක් හිටියද? මේකට මේ සංවර්ධන නිලධාරීන් දෙන්නෙක් යොදවලා තිබුණා. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කෙනෙක් පාලනව මේ චක්‍රලේඛනුත් නම් කරලා තිබුණාට එයා මාස දෙකක් වගේ ඇතුළත අර විදේශ නිවාඩු අරගෙන විදේශගත වුණා. එතන අර මේ චෙක් ලිස්ට් එකක් හදලා ඒ චෙක් ලිස්ට් එකට අනුව තමයි අර චක්‍රලේඛයේ තියෙන සියලු කාරණා මේ සම්පූර්ණ වෙනවද කියන එක බලන්න. ඔව් මේ රැකියාවක නිරුතු බව තහවුරු කරන්න මොනවද චෙක් ලිස්ට් එකේ ඇතුලේ තිබුණේ? කියන්නේ ඊතර ඉන්න කියන්නේ පිටරටක මේ එයා රැකියාවක් කරන බවට තහවුරු කරන ලිපියක්. පිටරටක රැකියාවක් කරන බවට සේවා යෝජකයා දුන්න ලිපියකින් තමයි. ඔය ඒකට අනිවාර්යෙන් දැන් රැකියාවක් කරන බවට තහවුරු වෙන්න නම් එයා පිටරට ඉන්න ඕනනේ. ඒතර පිටරට හිටපු නැති 4 දෙනෙක් මේක ඇතුළට එන්නේ කොහොමද? ඇත්තට මම දන්නේ නැහැ. මොකද මම හිටියේ මෙතන කෙටි කාලයක්. මම මේ යම් ප්‍රශ්න මේ සහගත තත්ත්වයන් ඇති වුණාම මට එතනින් යන්න වුණා. මේ ඔව් දැන් ලේකම්තුමී හරි දැන් ඔය උත්තරවල සමහරවිට മന്ത്രിතුමා මේ චූටක් මේ മന്ത്രിතුමා දැන් ඔබතුමිය මතු කරනවනේ යම් ප්‍රශ්න සහගත තත්වයක් උද්ගත වුණාම ඔබතුමියට යන්න වුණා කියලා මට චූටක් අවසර දෙන්න. දැන් මේක තමයි දැන් අපි දකින ක්‍රමේ තමයි සාමාන්‍යයෙන් අමාත්‍යවරයාට හෝ අදාළ කෙනෙකුට ඕන විදිහට නිලධාරියෙක් වැඩ කරන්නේ නැත්නම් නිලධාරියව අයින් කරනවා. එක්කෝ හිතලා යන්න වෙනවා.
තමන්ගේ ජාමේ බේරගෙන. දැන් ඔබතුමියත් එදා මොන දුන්නේ ඒ වගේ තත්වයක්ද? එහෙම නැත්නම් මොකද්ද? දැන් ඔබතුමිය රජයේ ඉහළ නිලධාරියෙක් විදිහට ඔබතුමියම මුලින් පැහැදිලි කරා එතනට වැටුනෙත් කොහේ හරි කරකවල අතාරපු එකක් කියලා. ඊට පස්සේ ඔබතුමියට එතනත් ඒ වැඩේ කරාජකාරී හරියට කරන්න වෙලත් නැහැ. ඒතකොට මේ වගේ අවිධිමත් ස්වභාවයක් එතන නිරීක්ෂණය වෙනවා දිගින් දිගටම. ඒතකොට ඔබතුමිය මෝන පාපු ඒ අත්දැකීම මොකක්ද? දැන් ඔබතුමිය අමාත්‍යාංශ අතරේක ලේකම්වරියක් ලෙස කටයුතු කළා තියෙන්නේ. ඉතින් ඒ අර මේවා දරා ගන්න බැරුව ඔබතුමිය රාජකාරිය බේරගෙන පැත්තකට වුණාද? එහෙම නැත්තම් මොකක්ද කියන එක දැන් මේ අපි ඇත්ත මේකේ කියන්නේ මම මේ මතු කරන්නේ දැන් මේක බලන් ඉන්න අපේ රටේ ජනතාව වුණත් මේ කෝපා නිරීක්ෂණය කරන හිතනවා ඇති මේ නිලධාරීන් ටිකක් ගෙනහැල්ලා ඇයි මේ ප්‍රශ්න කරන්නේ කියලා අපිටත් ඇත්තටම අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා. නමුත් අවසානයේ නිලධාරීන් මේකට නීති අනුමයා වෙන්නේ. නමුත් මේ නිලධාරීන් කටයුතු කරන්නේ යම් දේශපාලන බලපෑම් මත කටයුතු කරන්න වෙනවා වරින් වර. ඉතින් ඇත්ත කාරණේ සමාජගත වීමත් විය යුතුව තියෙනවා. අද ඔබතුමාලා ඔබතුමියලා මේ යම් මේක මත මේ යම් ප්‍රවුන් කරකවන්නේ ඇත්ත ප්‍රශ්නේ අපි මෙහා කරන්නේ නැතුව දැන් මම ඔබතුමියගේ මතු කරගන්නේ මේ ඔබතුමිය ගාව තමයි චක්ලේකන ඇවිල්ලා මොන හරි සංශෝධන කරන්න පොඩි අවස්ථා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔබතුමියට එතන යහට කටයුතු කරගන්න බැරි හින්දා ඔබතුමිය ඉවත් වෙලා තියෙනවා. දැන් එවැනි බලපෑම් එන්නේ නීත්‍යානුකූලවද අනීතිකවද මොකද්ද කියන එක පොඩ්ඩක් මේක දැනගත යුතුයි. නැත්තම් මේක අර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන නිකන් ප්‍රශ්න මේකක් වගේ වෙන තරම ඒක මම හිතන්නේ ඒක ඔබතුමියට මේ කාර්යයත් එක්කම උත්තර දුන්නා නම් හොඳයි. දැන් ඔය විදේශගත වෙලා කියන එක හොයාගන්න වෙන අමාරු වැඩද? නැත්නම් ක්‍රමයක් නැද්ද? ඔබතුමිය හිතන්නේ මේ මට ඔබතුමියගෙන් උත්තරයක් දෙන්න. ඒක හොයාගන්න පහසුයි නේද? ඒ වෙලාවේ මේ යම්කිසි ආකාරයක අර අපි රට මුහුණ දුල තුන තත්ත්වය හැටියට විදේශ ප්‍රේෂණ නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ගෙන්වා ගැනීමේ උවමනාවක් තිබුණා කියන ඒ මතේ ඉඳලා තමයි අපි මේ මම වුණත් මේ කාරණාවට මේ සබ්ජෙක්ට් එක කරගෙන ගියේ. එතකොට විදේශ රටක රැකියාවක් කරනවා කියන එකෙන් සමහරක් අවස්ථාවලදී යම්කිසි කාලයක් යනකොට අපි ඒවා ඒ ආයතන වලට මම පෞද්ගලිකව මගේ මොබයිල් එකෙන් පවා ඒකේ තිබිච්ච නම්බර්ස් වලට පිටරට නම්බර්ස් වලට කතා කරලා බැලුවා ඒ වගේ ආයතන ඇත්තටම තියෙනවද කියලා. මෙහෙම කෙනෙක් මෙතන රැකියාව කරනවද? මොකද නැත්තම් අපිට අර තානාපති කාර්යාලය හරහා මට්ටමින් ගියොත් මේක කරගන්න පුළුවන් මට්ටමකට වැටෙන්නේ නැති නිසා. ඉතින් එහෙම බලලා මේ යම් නැවැත්වීම් පවා කරපු අවස්ථා තිබුණා අපිට එහෙම තහවුරු වෙන්නේ නැති වුනහම ඒ වගේ අර අපිට අර අපේ චන්දන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට ඔබතුමී නිශ්චිත උත්තරයක් පොඩ්ඩක් දෙන්න. දැන් ඔබතුමී කියනවා මොනවා හරි බලපෑමකට ඔබතුමීට යන්න උනා කියලා. මොකක්ද එතන වෙච්ච කාරණා? බලපෑම කියන්නේ ඇත්තටම මේ මම අතින් සමහර ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණා. කියන්නේ මේ ඇප්ලිකේෂන් වලට කටයුතු කිරීමේදී නීත්‍යානුකූලව කරන්න කියන එක ප්‍රතික්ෂේප වුණා. ඔබතුමීට යන්න වෙනවා කියන එකද මේ කියන්නේ? අපි ඇත්ත කතා කරමුනේ. ඔබතුමිය නීත්‍යානුකූලව වැඩ කරන්න ගියා. නමුත් අනීතික වෙන බලපෑම් මත මොකක්ද ඇත්ත කතාව නේ? කියන්නේ ඇත්තටම මේ කියන්නේ මට රජයේ නිලධාරියෙක් විදිහට ඍජුව වැඩ කරන්න බැරි අපහසු තත්ත්වයක් ඇති වුණා. ඒ කියන්නේ මම ඒවා මේ යම් අවස්ථාවලදී සටහන් පවා තියලා තියෙනවා. ඒ කියන්නේ බලපත්‍ර ලාභියෙක් එයාගේ අයදුම් පත්‍රය බාර ගැනීම මගේ අංශෙන් කිරීම නැවැත්තුවා. මට බාර ගන්න එපා කියන පණිවිඩය ආවා මම. කාකින්ද ආවේ? මාත්‍ර ගෙවෙන්නේ නැද්ද? ඒ කියන්නේ ලේකම්තුමේ ඔබේ අංශයටද අයදුම් පත්‍ර බාර ගැනීමේ වගකීම ඒ වෙලාවේ තිබුණේ? නෑ ඇත්තටම අර හුඟක් අයදුම් පත්‍ර මේ වෙලාවේ අර කියන්නේ පළවෙනි මේ අමාත්‍ය මේ අපේ චක්‍රලේඛයේ දෙවෙනි චක්‍රලේඛයේ සංශෝධිත චක්‍රලේඛයේ පවා අමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙක්ගේ නමක් යොදන්න කියලා අමාත්‍ය කාර්යාලය කියන්නේ අමාත්‍ය කාර්යාලය කියන එක පරිපාලනමය වශයෙන් ඒක අමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයක් නෙතන සිටිය හැකිව තියෙන්නේ නේද? ඔව් ඒ චක්‍රලේඛයේ පවා අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක්ගේ නමක් යොදලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් අපේ රජයේ නිලධාරිය සහ අමාත්‍ය කාර්යාලය ඒක මේ ලේඛනගත වෙලා පවා තියෙනවා. ඉතින් මම ඒක පෙන්වලා දුන්නා මේ එහෙම දෙයක් කරන්න බැහැයි කියලා. එතකොට එහෙම පෙන්වලා දුන්න නිසා ඔබතුමියට එතන රාජකාරී කරගන්න බැරුණා වැඩි දුරට. ඊට පස්සෙත් මම හිටියා. ඇත්තටම නිලධාරියෙක් විදිහට අපි පැනලා යන එක නෙවෙයි නිසා ඒත් මම
දිගටම පැනලා යන්න නැතුණත් අඩු ගන්න විශ්‍රාමයේ හරි බේර ගන්න වෙන තැනම බාලා ගන්න වෙනවනේ නේ. නෑ මෙතන හරි පැහැදිලි අපේ චන්දන මන්ත්‍රීතුමා දැන් අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙක් නම් කරලා තියෙනවා මේකට අදාළ කරන වැඩිදුර විස්තර ගන්න. ඒ කියන්නේ මේ ඇමතුතුමාගේ ඍජු මැදිහත් වීම මත ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙල. නිලධාරීන්ගේ මතය ගණන් ගන්න නැතුව නිලධාරීන් කියන දේ ගණන් ගන්න නැතුව එයාට ඕන එකක් කරපු එකක් නේ තියෙන්නේ. දැන් මෙතන මේ හරි ලේඛනයේ පැහැදිලිව තියෙනවා මේ නිකුත් කරපු පුජ්‍යලයන්ගේ සංඛ්‍යාවෙන් මාස 3ත් දවස් 3ත් මාස 3ත් අතර කාල සීමාවේ බලපත්‍ර 15ක් නිකුත් කරලා තියෙනවා. රට ගිහිල්ලා තියෙනවා දවස් 3කට එහෙම නැත්නම් මාස 3කට ඒගොල්ලන්ටත් බලපත්‍ර දීලා මේ ශ්‍රමිකයෝ නෙවෙයි. මේ මොකක් හරි සේවා සපයන අය හරි රැකියාවක නිරත වෙන අය හරි නෙවෙයි. නිකන් අපි සංචාරයකට රට ගියත් ඕන කෙනෙක්ට පුළුවන් මේ කියන විදියට මෙන්න මේකට අදාළව ගන්න. ඊට පස්සේ මේකේ තව තැනක සටහන් වෙනවා ඩුප්ලිකේට් වෙලා තියෙන එකම නම්බරයට දෙන්නෙක්ට නිකුත් කළා තියෙනවා බලපත්‍ර නිකුත් කිරීම ඇතුලේ බලපත්‍ර 15ක් එකම නම්බරයට නිකුත් වෙලා තියෙනවා දෙන්නෙක්ට. මම කියන්නේ මේවා සාමාන්‍යයෙන් අපි ඕන නිකන් රජයේ ඕනෑම ආයතනයක තිබ්බට පස්සේ මේවා ඉතා සරල දේවල් සාමාන්‍ය දේවල් ඒවා පවා අතික්‍රමණය වෙච්ච එකක් මේකේ පේනවා. ඊට පස්සේ මෙතන තව තැනක තියෙනවා ඔබට රැකියාවන් සඳහා දැන් ඔය මේ ඔබතුමියකින් ආපු එකක් තිබුණානේ ඔය කණ්ඩායමේ අනුයුක්ත කළ හිටිය සංවර්ධන නිලධාරීන් දෙන්නෙක් කියලා. වගකීම ගන්න බැරි නිලධාරීන් දෙන්නෙක් අනුයුක්ත කරලා තියෙනවා මේ වගේ නිශ්චිත තීන්දුව ගන්න ඕන තැනක. ඒකට හරිය රස්සාව අපි තහවුරු කරගන්න එපා. මේක එක තැනක දක්වලා තියෙනවා රැකියාවක් දක්වා නොමැති 61 දෙනෙක්ට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා කියලා. ඒතකොට රැකියාව දක්වා නොමැති නම් යම්කිසි ඇප්ලිකේෂන් එක මේකේ බේසික්ම තියෙන්නේ විදේශයක රස්සාවක් කරන කෙනෙක්ට දෙන්න කියලා. 61 දෙනෙක්ට ඔබතුමීලාගේ ආයතනය විසින් බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒකට හරි පැහැදිලි මේක දැන් අපිට තියෙන මොකක් හරි මේ වාහන ගේන්න බැරි අවස්ථාවක රටට වාහන ගේන්න බැරි අවස්ථාවක ආයතන දෙකක් නම් කරගෙන ඇමතිතුමාගේම කණ්ඩායමක් දාලා ඇමතිතුමාව නිරීක්ෂණය කරන්න කියලා නිලධාරීන්ට බලපෑම් කරලා නේද අනීතිකව ගිය එකක් හරි පැහැදිලිව පේනවා. අපිට දැන් මේක මොකක් හරි මේ රටට එළිදරව් කරනවා වගේ මේකට අදාළ කරන මේ පාඩුව පියවා ගැනීමට අදාළ වැඩකුත් සිද්ධ වෙන්න ඕන. ඒක නිසා අපි ඔබතුමීලාගෙන් ඉල්ලනවා දැන් ඒ කාලේ හිටපු අය විදියට මොකක් හරි යන්න සිද්ධ වුණා නම් අපි මෙතනට විවෘත වෙලා ඒකට අදාළ කරන කාරණේ පැහැදිලි කරගමු. මෙතන බේරන්න තියෙන තැනත් එතන තමයි. ඒ කියන්නේ මේකේ മന്ത്രിතුමා මේ ලේකම්තුමිය ඔබතුමාගේ පැහැදිලි කිරීමේදී එකතු කරන්නේ දැන් අර മന്ത്രിතුමා අපේ දිනදු മന്ത്രിතුමා මතු කරා වගේ 61 දෙනෙකුට ඒ කියන්නේ දැන් අතන තියෙනවනේ ඔබතුමියගේ කලින් පැහැදිලි කිරීමේ තියෙනවා විදේශගතයේ හාම්පුතාගේ ලියුමක් ඕන රැකියාවක් කරන බවට සහතික කරලා තහවුරු කරලා. එතකොට മന്ത്രിතුමා මතු කරන එක ඉතා පැහැදිලිව තියෙනවා එවැනි රැකියාවක් නොකරපු 61 දෙනෙකුට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා කියන එක. එතකොට දැන් ඔබතුමියගේ කරුණු පැහැදිලි කිරීමෙනුත් අනාවරණය වෙනවා මේක නීත්‍යානුකූලව කරගන්න බැරි වෙච්ච නිසා සහ එතන යම් ව්‍යාකූලත්වයක් තියෙන නිසා ඔබතුමියට පවා ඒ රාජකාරි වලින් ඉවත් වෙන්න සිද්ධ වුණා කියන එක. එතකොට මේ මෙවැනි 61ක් චක්‍රලේඛනයේ උල්ලංඝනය කරමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව උල්ලංඝනය කරමින් මේ 61ක් තීරණය කරේ ඔබතුමිය නොවේ නම් මේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ හිටපු නිලධාරියෙක්ද වෙනත් නිලධාරියෙක්ද අමාත්‍යවරයාද කියන එක අපට පැහැදිලි කිරීමක් කරන්න. ඒ අංක මේ බලපත්‍රවල අංක දැනුවත් භාවයක් නැතුව මට කෙලින්ම උත්තරයක් දෙන්න අමාරුයි. මන් ළඟ ලයිස්තුවක් තියෙනවා මම අවසාන වශයෙන් මේ සම්පූර්ණ කරපු එතකොට මම 182ක් ඔය 900 ගානෙන් 182ක් දක්වා තමයි මම රාජකාරී කළේ. ඒ වෙලාවේ නම් අපි ඇත්තටම ඔය කියන අර නිර්ණායක ටික ගැන චෙක් ලිස්ට් එක ගැන අපි බැලුවා. එතකොට අර කිසිම අවස්ථාවක එක පුජ්‍යලයකට දෙකක් නිකුත් කරේ නැහැ. අපි සමහරක් වෙලාවට ස්වාමි පුරුෂයා හා භාර්යාව කියන දෙන්නටම පවා දෙකක් නිකුත් නොකර නෑ මේකේ ලේකම්තුමනි නැත්තම් ඔක පැටලිල්ලක් වෙනවා. මේකේ හරි බලපත්‍ර අංක සහිතව සටහන් කරලා තියෙනවා. MOL ඇලයිරක් FV ඇලයිරක් EVP ඇලයිරක් 321 කියන බලපත්‍ර අංකය නිකුත් කරලා තියෙනවා පාස්පෝර්ට් නම්බර්ස් තියෙන දෙන්නෙක්ට. ඒ කියන්නේ පාස්පෝර්ට් නම්බර්ස් දෙකක්. ඊට පස්සේ ඒ වගේ බලපත්‍ර නිකුත් කරපු 15ක් මෙන්න මේ ලේඛනයත් ඔබතුමීලා සතු ඇති මේ ඔබතුමීලාගෙන් ගිය ලේඛනයක් මේ තියෙන්නේ. ඔව් ඒක තමයි. පාස්පෝර්ට් නම්බර්ස් දෙකක් කියන්නේ දෙන්නෙක්ට නිකුත් කරලා තියෙනවා. ඒක මම ඒකයි ගරු මන්ත්‍රීතුමනි මම කිව්වේ මම 182 වෙනි බලපත්‍ර අංකය දක්වා විතරයි ඔක 300 ඔව් 182ක් කියන්නේ මේ 1000න් 182ක් නෙතුට වැඩිපුර තියෙනවා. ඔව් නෑ 300 මේ මතු කරන්නේ ඊටාම අර ප්‍රමාණයෙන් කුඩා ප්‍රමාණයක වගකීම් අදහසක් තමයි තියෙන්නේ. එතන යහට දැන් නෑ කුඩා ප්‍රමාණයක් කියන එක නෙමෙයි ඔය කියන කාරණාවට සම්බන්ධ නම්බර එකක් විදිහට 361 කියන එක. ඒතකොට
මම කටයුතු කිරීම 206න් නවතිලා තියෙනවා. ඒ 206 ඇතුළත ප්‍රශ්නගත ඒවා අතහැරුණාම ඇත්තටම 182යි ඒ කාල සීමාව නිකුත් කරලා එතකොට අතිරේක ලේකම්තුමිය ඔබතුමිය අර අනුපිළිවෙලටම එකේ ඉඳලා 182ක් වෙනකන් තමයි කටයුතු කරලා තියෙන්නේ. එතකොට අතිරේක ලේකම්තුමිය ඒ කාල සීමාව තුල විදේශගත ශ්‍රමිකයා කියන එක නිශ්චිත ඔබතුමිය පැහැදිලි කරගත්තා කියලා කියන්නේ. අපිට ලැබිච්ච ලේඛන වලින් සහ අපිට යම්කිසි විදිහකින් අවිනිශ්චිතතාවයක් තිබුණකින් ඒ කතා කර නම්බර්ස් වලට කතා කරලා ඒ පිටරට නම්බර වලට පවා කතා කරලා මෙහෙම පුජ්‍යලෙක් ඉන්නවද කියන එක ගැන එහෙම තහවුරු කර ගැනීම කරගත්තා. එතකොට මේ අතිරේක ලේකම්තුමිය මේ ක්‍රියාවලියෙන් ඉවත් වෙන්නේ කොයි කාලෙද? මම ඉවත් වෙන්නේ මට 2023 අගෝස්තු 4 හරි පැහැදිලි. එතකොට ඔබතුමිය ඒ ක්‍රියාවලිය ඇතුලේ ඉන්න කාල සීමාව තුල අතිරේක ලේකම්තුමිය විදේශගත ශ්‍රමිකයා සම්බන්ධයෙන් කිසිම වෙලාවක උපදෙසක් ලැබිලා තිබුණේ නැහැ. විදේශගතව ඉන්න කාලය හෝ ඒ නිශ්චිත අවම කාල සීමාවක් ඒ සම්බන්ධයෙන් තහවුරුවක් තිබුණේ නැහැ. දැන් මෙහිමයි. එතකොට ඇත්තටම මේක පැහැදිලි කරගන්න ඉඳ මම කියන්නේ සමහරක් වෙලාවට දැන් මෙතන තිබුණේ 2022 මැයි 1 වෙනිදායින් පස්සේ කියන්නේ මේ ප්‍රෙපරේෂන් සලකා බැලීමේ කාල සීමාවක් තිබුණානේ. එතකොට මේ සම්බන්ධයෙන් කතිකාවක් තිබුණා. එතකොට ඒ කතිකාව කියන්නේ රැස්වීමක් තිබුණා. ඒකට බැංකුව වල නිලධාරීන් මහ බැංකුව ඒ පවා සම්බන්ධ වුණා. එතකොට එතෙන්දි කිව්වේ දැන් මේ සමහරක් වෙලාවට අපේ විදේශගත ශ්‍රමිකයෝ පිටරට හම්බ කරලා තියෙනවා මේ දිනේට කලින්. එතකොට නමුත් මේ ලංකාවට එවන්න නැතුව මේ කියන්නේ මේ ඒගොල්ලන්ට කිසිම සහනයක් නැතුව තියෙන හින්දා ඒ අදහස තමයි දුන්නේ එතෙන්දී. සමහරක් විට මේ එකතු කරපු සල්ලි තියෙන්න පුළුවන්. එතකොට ඒ සල්ලි ටික එකවර හරි එයාට එවන්න පුළුවන්කම තියෙනවා. එතකොට මැයි 1 වෙනිදායින් මැයි 1 වෙනිදාට කලින් හම්බ කරලා තිබුණා වුණාට මැයි 30 වෙනකොට එයාට ඩොලර් ලක්ෂයක් දෙකක් එවන්න පුළුවන්කම තියෙයි. එකතු කරලා තියෙනවා. අන්නේ සල්ලි ටික පවා ගන්න බලාපොරොත්තුව තමයි මුලදී. එතකොට අතිරේක ලේකම්තුමිය දැන් මේ මුදල් සත්‍ය වශයෙන්ම ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයින්ගෙන්ද? එහෙම නැත්නම් වෙනත් ක්‍රියාවලියක් කරහා එන මුදල්ද? දැන් නිශ්චිත කාල සීමාවක් නැහැනේ මේගොල්ලෝ රට ඉන්නවම කියලා තහවුරුවක් ගන්න. එතකොට ඒ මුදල් සම්බන්ධේනුත් මේ වැඩසටහනේ දැන් මේ විශේෂ ව්‍යාපෘතියක් මේක විශේෂ වැඩපිළිවෙලක් මේකේ හරයට අනුව මේ මුදල් කොහොමද එන්නේ ඒ සම්බන්ධේනුත් සනාථ කර ගැනීමක් මේ ක්‍රියාවලිය ඇතුලේ වෙන්නේ නැහැ. නෑ ඒක අපි සනාථ කරගත්තේ බැංකුව අපිට ඒකට දෙනවා තහවුරුවක්. ඇත්තටම මේ කියන්නේ දැන් මම මගේම මැදිහත් වීමෙන් සමහරක් විට හරි දේ කරන්න මම බය නැතුව මැදිහත් වුණා. එතකොට මේ චක්‍රලේඛයේ පවා තිබුණා මේ සම්බන්ධයෙන් ෆෝමැට් එකක් හඳුන්වලා දෙනවයි කියලා මේ ප්‍රේෂණ තහවුරු කරගන්න. ඊට පස්සේ මේ එක එක්කෙනා වෙන වෙන විදිහට එවනකොට දෙකක් තුනක් එනකොට මම තනියම මේකට නිර්මාණය කරා හැමෝටම එක විදිහක් වෙන්න ඕනේ කියලා බැංකුත් ප්‍රධාන බැංකු දෙකකුත් එක්කත් සාකච්ඡා කරලා ඒගොල්ලන්ටත් යවුවා මම හදපු ෆෝමැට් එක. ඊට පස්සේ ඒගොල්ලන්ගෙත් අදහස් අරගෙන මේක අපි වෙබ්සයිට් එකේ සහ සියලුම බැංකුවට දැම්මා. බැංකුනේ මේක තහවුරු කරන්නේ මේ එයාගේ ගිණුමට මෙච්චර මුදල් ප්‍රමාණයක් මේ කාල සීමාවේ ලැබිලා තියෙනවා කියලා. එතකොට ඒ සියලුම බැංකු පවා තහවුරු වෙනවා. එතන අවසානයේ බැංකු පවා එතන බැඳීමකට යටත් වෙනවා. මේක නිකුත් කරන්නේ හුදෙක්ම මේ බලපත්‍රම යටතේ වාහන ආනයනය කිරීම සඳහා කියලා ඒ පුජ්‍යලයාගේ ගිණුම් අංකය, පාස්පෝර්ට් නම්බර් එක ඔක්කොම ආවරණය වෙන විදිහට ඒ බැංකුව දෙන තහවුරු කිරීමේ ලිපිය පදනම් කරගෙන තමයි අපි මේ ප්‍රේෂණ ප්‍රමාණය ලැබුණා කියලා තහවුරු කරගත්තේ. නමුත් ක්‍රියාවලිය ඇතුලේ එකම අංකයට බලපත්‍රත් දෙක තුනක් නිකුත් වෙලා තියෙනවා. මේ මට සාහිතිකයෙන්ම කියන්න පුළුවන් මම වැඩ කරපු නෑ ඔබතුමිය වගකීම ගන්නවනේ. නමුත් සමස්ත ක්‍රියාවලිය ඇතුලේ එකම බලපත්‍ර 77ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවනේ මොන මොහො කාරණයක් මත. ඔව් ඒ කියන්නේ මේ මම දන්න තරමට අපි සමහර වෙලාවට අර මුලදී බලපත්‍රයක් නිකුත් කළාම සමහරක් වෙලාවට ඊට වඩා වැඩි වටිනාකමක බලපත්‍රයක් ගන්න බලාගෙන වැඩිපුර ප්‍රේෂණ දීලා එහෙම කරපු වෙලාවල අනිවාර්යයෙන්ම පළවෙනි බලපත්‍රය අවලංගු කරලා මිසක් තව එකක් නිකුත් කරේ නැහැ.
ඒක මගේ කාල සීමාවේ ඒක සහතික වෙන එක අවලංගු කිරීමකින් තොරව තව කෙනෙකුට දෙසරයක් බලපත්‍රයක් නිකුත් කිරීමක් වුණේ නැහැ. පැහැදිලි දැන් පුද්ගලයාට බලපත්‍ර 3ක් නිකුත් කරලා තියෙනවා. හැබැයි මේවා එකක් නිකුත් කරනවා ඊට පස්සේ ඒක අවලංගු කරනවා ආයෙ තව එකක් නිකුත් කරනවා ඊට පස්සේ ආයෙ ඒක අවලංගු කරනවද දන්නේ නැහැ. අවලංගු කරා කියලා තමයි අපිට පේන්නේ. තව එකක් නිකුත් කරලා තියෙනවා. එකම පුද්ගලයාට මේකම නම. අපට දෙන්න උත්තරයක් වාහන 971ක් ආනයනය කරන්න බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. 699ක් මෝටර රථ ලියාපදිංචි කරලා තියෙනවා. දැනට 222ක ගැටලුවක් තියෙනවා. මේ වාහන කොහෙද තියෙන්නේ?